යාළුවනේ අද අපි බලමු ගෙදරදිම රසම රස මඤ්ඤොක්ක චිප්ස් හදන්නේ කොහොමද කියලා. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මඤ්ඤොක් කලය, කහ කුඩු, ලුණු කුඩු සහ මිරිස් කුඩු ස්වල්පයක්. මුලින්ම අපි මඤ්ඤොක් කලය හොඳට පිරිසිදු කරගෙන තුනී පෙති වලට කපා ගන්න ඕනි. මඤ්ඤොක්ක පෙති තුනී වෙන තරමට අපිට ක්‍රිස්පි විදිය වැඩිපුර ගන්න පුළුවන්. ඉන්පසුව අපි මේ කපාගත්තු මඤ්ඤොක්ක පෙති ටික සීතල වතුරෙන් සෝදලා ගන්න ඕනේ. සීතල වතුරෙන් මඤ්ඤොක්ක පෙති හේදුවම මඤ්ඤොක්ක පෙති අව පැහැගැන්වෙන එක වගේ මඤ්ඤොක්ක පෙති වල තියෙන අනවශ්‍ය පිෂ්ඨයත් ඉවත් කරගන්න අපිට පුළුවන් වෙනවා. ඉන්පසු තෙතම අත්තු කරගත් මඤ්ඤොක්ක පෙති වලට මේ විදිහට කහ කුඩු සල්පයක් සහ රස අණුව ලුණු එකතු කරලා හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඉන්පසු අපි තාච්චියක් ලිපේ තියලා තෙල් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපි මික්ස් කරගත්තු මඤ්ඤොක්ක පෙති ටික එකතු කරගන්න. මේ විදියට ටිකෙන් ටික මඤ්ඤොක්ක පෙති ටික එකතු කරගෙන රන්නත් පැයක් වෙනතුරු අපි පැද ගන්න. මඤ්ඤොක්ක පෙති මේ වගේ රන්නත් පැහැයට හැරුණාට පස්සේ අපි ඒ වෙනත් භාජනයකට ඉවත් කරගන්නවා. ඊට පස්ව මඤ්ඤොක්ක පෙති වල තෙත ගතිය තියෙන ගමන්ම අපි ඒට මිරිස් කුඩු සහ ලුණු කුඩු සල්පයක් එකතු කරගෙන රසය තවත් වැඩි කරගන්න පුළුවන් අපිට. අමතර රසයක් වගේම සුවඳක් ලබා ගන්න ඔයාලටත් පුළුවන් මේ විදියට බැදපු කරපිංචා කොළ එකතු කරගන්න. එහෙනම් යාළුවනේ ඔයාලත් try කරලා බලන්න. ඔයාලටත් ගෙදරදී මේ වගේ රසම රස මඤ්ඤොක්ක චිප්ස් හදාගන්න පුළුවන්. අදට අපි ගිහින් එන්නම්.